රෝල්ස් රොයිස් ගමන් බිමන් අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසමේ පිස්සමේ පිස්සමේ පිස්සු පූසමේ පිස්සමේ පිස්සමේ පිස්සු පූසමේ වලිගය අල්ලන්නට වටේට කැරගෙන පූසා බීවිකටම දැක ගන්නට කවුරු නොවේද ආසා දෙස්පළුවෙක්ගේ විලසා කුණු කුරුඩෙන් බෙල්ල දම බොරු බේගල් ඇත දමලා සහචරයෙන් කරයි මුලා පිස්සමේ පිස්සමේ පිස්සු පූසමේ පිස්සමේ පිස්සමේ පිස්සු පූසමේ බලියන් ඉන්න එක මීයා කටට වැටුණු වහා සිරුගත්සේම තම වාසිය ලැබෙන තුරා පුරු පුරුගා කෙඳිරි ගගා බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලේ වෙලෙයි මේකා බෑ කියලා බෑ නැගිටින්න මේ ඇත්තටම ඔහේ කවුද මම මෙතන පතබෑවලා ඉන්නවා පේන්නේ නැද්ද මං අහන්නේ ඉරෙක්කනේ කියන්නකෝ මෙච්චර මේ අලි විසාලට ඉන්නවා මාව පේන්නේ නෑ ඉතින් මං ඔයාට වැඩිය විශාලයිනේ දැක්කේ නෑ දැන් මේ පිස්සුවෙන් වගේ එහෙටයි මෙහෙටයි දුව කොහෙද ඇත්තටම යන්නේ ඈ මම යනවා ළමයි හම්බ වෙන්න ළමයි හම්බ වෙන්න? ඔව්. මම යනවා ළමයි හම්බෙන්න. මේ හරිය එහෙම ස්පිරිතාලයක් නෑනේ. එහෙමනම් කාසල් එකට හරි ඒ වගේ යන්න මේක තියෙන්නේ බොරැල්ලේ. අයියෝ කොකෝ. මං ආවේ හම්බ වෙච්ච ළමයිව හම්බ වෙන්න. අද ලෝක ළමා දිනේ. හරි අද ලෝක ළමා දිනය. ඒ නිසා ඔයා යනවා මේ ළමයින්ව හම්බ වෙන්න. හරිද? හලෝ කොහොමද? සුබෝදෑසනක්. හරි. මේ දැන් ඔය ළමයිව මුණ ගැහෙන්න යන්න මේ පිස්සුවෙන් වගේ කොහෙදන්නේ එහෙටයි මෙහෙටයි පිස්සුවෙන් වගේ දුවන්නේ පිස්සු පූසෙක් නේ මහා ඔයා. ඉතින් ඔව්නේ මං පිස්සු පූසනේ. පිස්සු පූසා? අනේ ඇත්තට පුතේ තමන්ටම පිස්සුයි කියා ගන්න පූසෙක් දැකලා තියෙනවද? මහා පිස්සු පූසෙක් අනේ ඔයා. ඉතින් ඔව් මං පිස්සු පූසා. ඉතින් අපේ ටයි මාමා. ඕගොල්ලෝ ටයි මාමව දන්නවද? තුස්සන්න බලන්න ටයි මාමව දන්න අය. සීකේ. අර ඉන්නවා. ඉන්නවා මට පේනවා. ටයිටස් තොටවත්ත ෂූරින් දන්නේ නැද්ද? අයියෝ යන්නේ ටයි මාමගේ පිස්සු පූසා කාටුන් එක තියෙන්නේ. අන්න ඒකේ ඉන්න පිස්සු පූසා. ඒකනේ කියන්නේ ඔය. පිස්සු පූසා කාටුන් එකේ ඉන්න පිස්සු පූසා. හරි. අපි ඒක දන්නවා. දැන් එහෙනම් අපිට තවත් තහවුරු වෙන්න ඥාව් කියන්න බලන්න. මතකත් නෑත්තටම පොඩ්ඩක් ඉන්න ට්‍රයි එකක් දෙන්නම්. සෑහෙන කාලෙකින් හම්බුන්නේ නෑ අවස්ථාවක්. ඥාව් කියන්න. පොඩ්ඩක් ඉන්න. ඒක එනවා මේ හරි ඉඳන් එනවා පොඩ්ඩක් ඉන්න. ඥාව් කියන්න. ඉතින් කිව්වේ දැන් පුතේ ඕගොල්ලන්ට වුණාද මේ පිස්සු පූසා ඥාව් කියනවා? නෑලු අර ඒ ළමයින්ට ඇහිලත් නෑ මට ඇහුනෙත් නෑ. මේ කරුණාකර ඥාව් කියන්නේ නැතුව ළමයි මුණ ගැහෙන්න යන්න දෙන්න බෑ. පුරු මාළු කට්ටා. තවත් පූසෝ එනවනේ. මේ
මගේ සැට් එක. මේ ඕගොල්ලෝ මෙයාට අව් කියලා බෙන්නන්න. ඥාව් 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 කියන ඥාව් ඥාව්. ඔව්. පෙන්නන්න. අව්. හරි හරි. දැන් නම් ඒක පැහැදිලිව තහවුරු වුණා මේ පූසෝ කියලා. හරි. පිස්සු පූසයි මේ කවුද මේ? පුරු මාළු කට්ටා. හරි. අර පිස්සු පූසගේ සහචරයෝ නේද? ඔව් මගේ සැට් එක. මේ ඔයාගේ කන කන පොඩ්ඩක් ලෙෆ්ට් වෙලා. ඔව්. හරි. අනේ මන් දන්නේ. හරි. එහෙනම් යන්න. දැන් ඒතර ඊළඟට මම චේන්ජ් කරන්න ඉන්න. සින්දුව ඉවරයි. මේ කවුද? මෙහි එන්නකො පොඩ්ඩක් ඉතින් කතා කරන්න. මේ කවුද? ඈ? මොකද්ද? මෙයා මොනවද කියනවනේ? චීස් කියනවා. මොකද්ද? චීස්. මේ මයික් එකට කියන්නකෝ. චීස්. දැන් මම ඇහුවේ ඔහේ කවුද කියලා. චීස්. මේ මෙතෙන්ට දැන් කමර්ෂල් බ්‍රේක් ඕනේ නැහැ. ඇඩ් ඕනේ නැහැ. චීස් කියන මොකුත් අපිට ඕනේ නැහැ. අද චීස් දෙන්නේ නැහැ ළමා දිනේ කියලා. අපිට දැනගන්න ඕනේ ඔයා කවුද කියලා. අනේ මේ පුතේ මෙයා කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහනේ. මේ මෙතන ඉන්නවද කවුරු හරි මේ හා භාෂාව දන්න කවුරු හරි ඉන්නවද? හා භාෂාව දන්න කවුරු හරි ඉන්නවද? හාව කතා කරන විදිය දන්න සත්තු කතා කරන කවුරු හරි හා භාෂාව මට පුළුවන් සතුත් එක්ක කතා කරන්න. මන් දන්නවා සතුන්ට කතා කරන්නේ කොහොමද කියලා. මං ඔයගොල්ලන්ට සතුත් එක්ක කතා කරන්න උගන්වන්නම්. නෑ අපි සත්තු නෙමෙයි. මේ අපේ අපි සත්තු නෙමෙයි. දොස්තර පූස්. මූද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියල් සතුන් අපි තමයි දොස්තර හොඳ හිත මෙයයි දොස්තර හොඳ හිත මෙයයි මේ අපේ දොස්තර හොඳ හිත ඇවිල්ලා මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි අයුක්තියට ඉඩ නැති දියලොව රජ වෙති වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ වෛරෙන් වෛරය නොවේ මෛත්‍රියෙන් ජය ලැබේ මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි
චව් චව් අපි දැන් ඉතින් යන්ට ඔයා ගිහිල්ලා බලන්ට සත්තුන්ට කතා කිරීමේ රහස චව් අද මට රහස ගේන්න ඕන නෑ මේක කරන්න බෑනේ චව් වගකීමෙන් වැඩ කරන්න චව් යන්න රහස ගේන්ට බෑ කියනවා බෑ ඒක හරියන්නේ නාන චව් නාන්න නෙමේ චව් තව එක පාරක් try කරන්න යන්ට ගිහිල්ලා රහස ගේන්ට අනේ චව් බෑ ඒත් බෑ මේක හරියන්නේ කොකා මේ අහන්න කොකා දැන් අපි මේක සම්මුතියකට එන්න ඕනේ ඇත්ත වශයෙන්ම කියනවා නම් කොකා අපි සම්මුතියකට ඇවිල්ලා මොකද කියන්නේ ඔයා මට කියනවා බෑ කියන්න කලින් බෑ කියන්න එපා කොකා මේ ඔයා මට කියන්න බෑ මේක කරන්න බෑනේ කොකා බෑ තකි බෑ කියලා තමයි මත් කියන්නේ බෑ රහස කියන්න විතරයි අයියෝ බෑ හරිද මෙයා බෑ කියනවා එහෙනම් කරන්න දෙයක් නැහැ එහෙනම් ඊළඟ දවසේ රහසාගම් බෑ මේ එහෙනම් කොකා දැන් ඇති මේ ළමයිට අවුවත් එක්ක පොඩක් දාඩියක් දාලා බෑ නෙමෙයි යන්නේ ඊළඟ දවසේ ඇවිල්ලා අපි යන රහසාගම් බෑ යන් කිව්වනේ බෑ මේ බෑ කියනවා බලන්නකෝ මේ බෑ කියලා බෑ ළමයි ඕකනේ මං කිව්වේ ඕක හරියන්නේ නෑ ළමයි නෑ බෑ කියලා හරියනවද බෑ බෑ කියලා හරියන්නේ ආ කියන්න ඕනේ නේ නෑ බෑ කියලා හරියන්නේ නෑ මේ අහන්න බෑ මේ හොඳට අහන්න සින්දු වලට ආසයි කියන්නේ හොඳට අහගන්න ඕනේ. බෑ පුනේ සුවඳ දෙන්න බෑ කියලා බෑ අත් ලැබුණේ වැඩ කරන්න බෑ කියලා බෑ මට බෑ මේ ලෝකේ කිසිම දෙයක් බෑ කියලා බෑ බෑ කියලා බෑ කියලා බෑ කියලා බෑ කියලා බෑ කියලා බැරි මලේ බෑ කියලා බැරි නැති බෑ කියලා බෑ දුනේ රට රකින්න බෑ කියලා බෑ රට වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා බෑ මට බෑ යුතුයකම් ඇත ඉටු කරන්න බෑ කියලා බෑ මගේ මලේ කිසිම දෙයක් බෑ කියලා බෑ කියලා බෑ කියලා බෑ කියලා බෑ කියලා බෑ කියන්නේ බැරිය මලේ බෑ කියලා බැරිය නැති බෑ කියලා බෑ කියලා බෑ කියලා බෑ